ඉතින් යාළුවනේ අදත් මම ඔයාලට කියන්න යන්නේ සුන්දරත්වයෙන් අනූන වූ ලස්සන හුන්නස්ගිරි ඇල්ල ගැනයි. නකල්ස් කඳුපන්තියේ එක් කෙළවරක පිහිටා ඇති මාතලේ දිශාවට තිබෙන හුන්නස්ගිරි කන්දෙන් ආරම්භ වන ස්වභාවික වතුර පාරවල් 5ක් එකට එකතු වෙලා නිර්මාණය වන හුන්නස්ගිරි ඇල්ල සුන්දරත්වය අනූන දිය ඇල්ලක්. මෙම ඇල්ලේ විශේෂත්වය වන්නේ කෘතිමව සකස් කළ ජලාශයක් හරහා ඇද හැලෙන ඇල්ලක් වීමයි. මෙම දිය ඇල්ල වටා ස්වභාවික කැලෑරොදක් පිහිටා තියෙනවා. බ්‍රිතාන්‍ය කාලයේ හිටපු ඩර්ටි මිස්ටි කියන පුද්ගලයා ඔහුගේ බිරිඳ වෙනුවෙන් නිර්මාණය කර ඇල්ලක් ලෙස තමයි මේක හැඳින්වෙන්නේ. මෙම සීමාවෙහි විශාල සංචාරක නවාතැන් පළක්ද පිහිටලා තියෙනවා. මහනුවර ඉඳලා මාතලේ පාරේ ඇවිත් ඇල්කඩුව පාරට හැරිලා කිලෝමීටර් 3ක් ඉඹුල්පිටිය ප්‍රදේශයේ පිහිටි හුන්නස්ගිරි වතුයාය දක්වා පැමිණ මෙම ඇල්ල දැක ගැනීමට ඔබට හැකියාව තියෙනවා. ඒ නිසංසල ප්‍රදේශයක් වන අතර එහි නියඬ බව රැකගෙන මෙම ඇල්ල නැරඹීමට සුන්දරත්වය විඳගන්න ඔබටත් පුළුවන්. නැවතත් මෙවන් වූ සුන්දර දසුනක් ගැන හමුවන බලාපොරොත්තුවෙන් ඔබට සුබ දවසක්.